කරපිංචවලින් දෙගුණයක් වේගෙන් කොණ්ඩේ වවා ගන්න පුළුවන්. මොන දේ කරත් කොණ්ඩේ වැවෙන්නේ නැත්නම් කොණ්ඩේ අහුරු පිටින් ගැලවිලා යනවා නම් හරිම පහසුයි. ඔන්න කොණ්ඩේ ගැලවී යාම පාලනය කරන කරපිංච තේක, කරපිංච හෙයා මාස්ක් එකක් හදාගන්න අද කියලා දෙනවා. ඉතින් කරපිංච කියන්නේ ඕනිම කෙනෙක්ට ඉතාම පහසුවෙන් හොයාගන්න පුළුවන් දෙයක්. ලංකාව වගේ රටක ඉන්න කෙනෙක්ට නම් ඕනෙම සුපර් මාකට් එකකින් උනත් මිලදී ගන්න පුළුවන් දෙයක් අඩුම මුදලක් වියදම් කරලා. ඉතින් මම හැමදාම ඔයාලට කියලා දෙන්නේ අඩුම මුදලකින් ලස්සන වෙන්න. අදත් ඒ වගේම කරපිංච වලින් ඔයාගේ කොණ්ඩේ වවා ගන්න පුළුවන් රහසක් ගැන. ඉතින් මේ කරපිංච තේක කියන්නේ ඔයාගේ කොණ්ඩේ ගැලවී යාම සම්පූර්ණයෙන්ම පාලනය කරනවා. ඒ වගේම ඔයාට තියෙනවා නම් කොලෙස්ටරෝල් මට්ටම අඩු කරගන්න, රුධිරගත සීනි මට්ටම අඩු කරගන්න, මේ වගේ අපේ ශරීර අභ්‍යන්තරයේ තියෙන රෝග රැසකටම ඉතාම හොඳ තේකක්. ඉතින් අපි දැන් බලමු ඉක්මනින්ම මේ වීඩියෝ එකේ මේ තේක වගේම හෙයා මාස්ක් එක හදන විදිහ. මුලින්ම අපි බලමු කරපිංච තේක හදන විදිහ. ඉතින් මේකෙන්දී කරපිංච ඉතින් 4-5ක් අරගෙන හොඳට සෝදලා තමයි අපි මේක අරගන්න ඕනේ. මොකද මේ කරපිංච වල චුටි සත්තු ඉන්න පුළුවන්. ඒ නිසා හොඳට සෝදලා අරගන්න මදේ තියාගන්න. මේ විදිහට කරපිංච ඇති ටික හොඳට කඩාගෙන අපි මේක හොඳට තඹ ගන්න ඕනේ. ඉතින් කරපිංච වලින් ඔයාගේ කොණ්ඩේ අකලට හිස කෙස් පැසෙනවා නම් ඒ දේවල් වලට ඔයාගේ කෙස් අධික ලෙස ගැලවී යනවා නම් ඒ දේවල් වලට ඒ වගේම මොන දේ කරත් කොණ්ඩේ වැවෙන්නේ නැත්තම් කොණ්ඩේ දෙගුණයක් වේගෙන් වවා ගන්න පුළුවන් දෙයක් තමයි කරපිංච කියන්නේ. ඊට අමතරව ඔයාට තියෙනවා නම් කොලෙස්ටරෝල් ඒ දේවල් අඩු කරගන්න. ඒ වගේම ඔයාගේ ශරීරයේ අධික උෂ්ණ බවක් තියෙනවා නම් ඒ දේවල් වලට රුධිරගත සීනි මට්ටම අඩු කරගන්න, බඩ අඩු කරගන්න, ඇඟ අඩු කරගන්න, මේ හැම දෙයකටම ඉතාම ගුණදායක තේකක් තමයි කරපිංච කියලා කියන්නේ. කරපිංච එක හොඳට තඹ ගත්තට පස්සේ මේකට ඔයා පිහි පැහැයක විෂ එකතු කරගන්න. ඒ වගේම කරපිංච ගොඩාක් කිට්ටු අය නිතරම බොන්න එපා. මොකද කරපිංච ඔයාගේ මේ දේ අධික ලෙස තැම්පත් වෙලා තියෙනවා නම් ඒ දේවල් දහනය කරනවා. ඉතින් මහත කෙනෙක්ට නම් ගොඩක්ම හොඳයි බඩ අඩු කරගන්න, ඇඟ අඩු කරගන්න. කිට්ටු කෙනෙක් නම් නිතරම මේ පානය බොන්නත් එපා. ඔයාගේ කොණ්ඩේ ගොඩාක් ගැලවිලා යනවා නම් ඔයාගේ ශරීරයට දෙන අභ්‍යන්තර පෝෂණ සත්කාරයක් මේක. ඉතින් ඔයාගේ කොණ්ඩේ ගැලවිලා යන එක සම්පූර්ණයෙන්ම නතර වෙයි. මේ පානය try කරලා බලන්න. කරපිංච කියන්නේ අපේ රටේ අපිට තියෙන ඉතාම වටින දෙයක්. ඉතින් මේ දේ නිසි ප්‍රයෝජන අපි ගන්න ඕනේ. අන්න ඉතින් ආඩපලහා මේ කරපිංච tray එකත් try කරලා බලන්න. ඉතින් අපි දැන් බලමු කරපිංච හෙයා මාස්ක් එක හදන විදිහ. කරපිංච හෙයා මාස්ක් එක හදන්නත් අපිට ඕනේ වෙන්නේ කරපිංච එකේ 4-5ක් වගේ. ඉතින් හොඳට සෝදාගත්ත කරපිංච ටික මේ විදිහට බ්ලෙන්ඩර් කප් එකකට දාගන්න. ඊට පස්සේ වතුර එකතු කරගෙන මේක බ්ලෙන්ඩ් කරගන්න. ඔයාගේ කොණ්ඩේ ගොඩාක් වේලෙලා වගේ නම් පිටුරු වගේ ස්වභාවයක් තියෙනවා නම් ආඩපලහා මේකට යෝගට් භාගයක්, මී කිරි, ඒ වගේම පොල් කිරි, කොමාරිකා ජෙල් මේ වගේ දෙයක් එකතු කරගන්න. ඉතින් ඊට පස්සේ මේක බ්ලෙන්ඩ් කරගන්න. ඉතින් මම මේක කොට්ටකින් පෙරා ගන්නවා. නැත්නම් අර කුඩු වගේ තියෙන නිසා මේක පෙරාගෙන අපිට පුළුවන් මේකට බිත්තරයක් එකතු කරගන්න. බිත්තරයක් එකතු කරගන්න නිසා ලොකු පෝෂණයක් අපේ කොණ්ඩේට ලැබෙනවා. කොණ්ඩේ ගැලවිලා යන එක සම්පූර්ණයෙන්ම පාලනය කරනවා. කරපිංච කියන්නේ කොණ්ඩේ ගැලවී යාම පාලනය කරන ඉතාමත් හොඳ වටිනා ඖෂධයක් අපිට තියෙන. ඉතින් අනිවාර්යෙන්ම මේ හෙයා මාස්ක් එක try කරන්න. ඔයාගේ කොණ්ඩේ අහුරු පිටින් ගැලවිලා යනවා නම් ඉතාම හොඳ දෙයක්.
ඉතින් මීට කලින් වීඩියෝ එකේ මම ඔයාලට කියලා දුන්නා මගේ කොණ්ඩේ අහුරු පිටින් ගැලවිලා ගිය එක මම පාලනය කරගත්ත කරපිංචා තෙල් එක හදාගන්න විදිය. ඉතින් ඔයාට ඒ වීඩියෝ එකත් බලන්න බලහන්. ඔයාට තියෙන්නේ කොට කොණ්ඩයක් වුණත් දිග කොණ්ඩයක් වුණත් ඔයාට තියෙන කොණ්ඩයක් ආදරෙන් බලාගන්න. ඔයාට වෙලාවක් තියෙන හැම වෙලාවකම කොණ්ඩේ වෙනුවෙන් සත්කාර කරන්න. ඔයා ගැන පොසිටිව් විදියට හිතන්න. මගේ කොණ්ඩේ දික් වෙන්නේ නැහැ. මගේ කොණ්ඩේ අහුරු පිටින් ගැලවිලා යන මේ විදියට නිරතුරුවම නෙගටිව් දේවල් හිතන එක නතර කරන්න. ඔයා දන්නේම නැතුව ඔයාට ලස්සන කොණ්ඩයක් ලබා ගන්න පුළුවන් වෙයි. ඔයා සුදු කෙනෙක් වුණත් කළු කෙනෙක් වුණත් ස්වභාව ධර්මයෙන් ලැබුණ ඔයාව ආදරෙන් බලාගන්න. ඔයා ඔයාට ආදරය කරන්න. ඔයා ඔයාව ආදරෙන් බලාගන්න. hina වෙලා සතුටින් ඉන්න. ඔයා හිතුව ඔයා වෙනස් කරන්න ඕනේ කියලා ඔයාගේ සිතුවිල්ල ඔයාව ගොඩාක් දුරගෙන යයි. ඔයාව අනිවාර්යෙන්ම වෙනස් කරයි. ඒ නිසා ජීවිතේ හැම වෙලාවකම බලාපොරොත්තුවෙන් ඉන්න. බලාපොරොත්තු අත්හරින්න එපා. ඔයා උත්සාහ කරන්න. ඔයාගේ රූපේ කියන්නේ හීන වලට යන්න බාධාවක් නෙවෙයි. ඔයා ඔයාගේ හීන වලට යන්න ඔයාට ලස්සන වෙන්න ඕනි තරම් අවස්ථා එතකොට හම්බ වෙයි.